ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ලංකාවට බදාදා නිවාඩු දිනය ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා. බදාදා නිවාඩු දිනය ඉදිරියටත් ක්‍රියාත්මක කරන්න රජය සූදානම් වන බව අපිට අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබුණා. මේ දවස්වල ලංකාව පුරාම කතා වෙන ප්‍රධානම පුවතක් තමයි රජය සතියට දින 4ක් වැඩ කරන ක්‍රමයක් ගැන සලකා බැලීම. ඒ අනුව රජය සලකා බලන්නේ බදාදා දිනය රජයේ සේවකයන්ට නිවාඩු දිනයක් ලෙස දාන්නයි. මේ තීරණය ගන්න හේතුව වෙන්නේ දැනට තියෙන ඉන්ධන අර්බුදය. විශේෂයෙන්ම මැද පෙරදිග ඇති වෙලා තියෙන ගැටුම් නිසා ලෝකයේ තෙල් සැපයුමට බලපෑම් වෙලා තියෙනවා. ඉරානය වටා ඇති වෙලා තියෙන යුද තත්ත්වය ලෝකයේ තෙල් මිල ඉහළ යාමට හේතුවක් වෙලා තියෙනවා. එම නිසා ලංකාවට තෙල් ආනයනය කිරීම දුෂ්කර වෙමින් පවතිනවා. මේ දිගින් දිගටම ගියොත් ඉදිරියේදී ඉන්ධන හිගයක් ඇති වෙන්නත් පුළුවන්. මේ තීරණය ක්‍රියාත්මක වුණොත් රජයේ කාර්යාල වැඩ කරන දින 4කට සීමා වෙයි. ඒකෙන් ප්‍රවාහනය අඩුවීම, ඉන්ධන භාවිතය අඩුවීම, රජයට යන වියදම් ඉතිරීම වැනි දේවල් රජය බලාපොරොත්තු වෙනවා. එනම් මේක හොඳ තීරණයක්ද නැත්නම් తాවකාලික විසඳුමක්ද? ආර්ථික විශේෂඥයන් කියන්නේ මෙය ඉන්ධන ඉතිරි කිරීම සඳහා කෙටි කාලීන විසඳුමක් කියලා. ඉදිරියේදී මේ තීරණය සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වෙයිද කියලා අපි බලමු. ඔයාගේ අදහස මොකක්ද? බදාදා නිවාඩු දාන එක ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න.